දෙකයි කනට දෙකයි ඔය වගේ දෙවරක් පහ 10ක් විපාක විඥාන 10ක් එන්නේ. හරිද? ඒක තමයි දිත්තේ දිත්ත මත්තන් වෙන්න තියෙන්නේ මේ නිරෝධයක් එන්නේ. සමුදය කොටස කවදාරි ඇහැට සැප විපාකයක් දෙන්න නම් දුක් විපාකයක් දෙන රූපයක් පෙවුන නම් ඒකට අදාළ කර්ම කොටස කවදාරි කරලා උපපජ්ජ හරි අපරාපරිය හරි විදියට එහෙම නැත්නම් දිත්ත ධම්ම හරි ඊයේ කරපු දෙයක් හරි වෙන්න පුළුවන්. හරිද? ඒ කරපු දේ විපාක කොටස එන්නේ නිරුද්ධ වෙලා යන්න. ඒ කියන්නේ අපිට ඇවිල්ලා ඉන්න නෙමෙයි. ගෙවිලා යන්න එන්නේ. ගෙවිලා යන්න එන එකේ නිරුද්ධ වෙන එක දකින්න නැතුව අපි ඒක ආයේ මන ධම්ම වලට බාර දීලා ආයේ සංකාර හදාගන්න වැරද්ද තමයි අපි කරන්නේ. රහතන් වහන්සේ එහෙම ආයේ මන ධම්ම වලට බාර දෙන්නේ නැහැ. ගෙවිලා යන එක ගෙවිලා යන එක විදියටම නිරෝධය තුලම දකිනවා. එච්චරයි වෙන්නේ. දැක්මක් තියෙන්නේ. ඒකයි විද්‍යාසහගතව. අපි අවිද්‍යාසහගතව අපි අර වෙන දේ දකින්නේ. ඉන්නෙම අවිද්‍යාවේ සංඥා විපල්යාසයේ ඉන්නේ. අපිට පේනවා අපි දකිනවා මේ අපිත් ඉන්නවා තියෙනවා රූපත් තියෙනවා. නමුත් රූප පේන ස්වභාවය පරණ කර්මයක්. මේක ඇවිල්ලා කර්ම විපාක මට්ටමක්. මෙතන කර්ම පෙනෙන ස්වභාවයම කර්ම විපාක. පේන ස්වභාවයම මොකද ඇහැ හොඳට නැත්තම් ඔය සෙල්ලම් කතන්දර රූප බලන ඒවා අඩු වැඩි අම්මා තාත්තා අඳුරගන්න ඒවා මල් ගස් මේ අඹදමන අරන් කොස් දෙල් පොල් අඳුරගන්න කතන්දර මොකුත් නැහැ ඇහැ පේන්නේ නැත්තම්. එතකොට ඇහැ පෙනීම කියන මූල සමුදය පැත්තේ තිබෙනා වූ කර්ම ප්‍රත්‍යයෙන් ඇහැ පෙනීමට දායක වෙන දේ එහෙනම් ඇහැ පොට්ට කරලා නැහැ හොඳ ත්‍රි හේතුක කර්මයක් විපාක දීලා මෙයාට. එතකොට ඇහැ නිරෝගීව තැබීම සමුදය ධර්මයක්. එතකොට ඒක කර්ම ප්‍රත්‍යයෙන් කර්මානුරූපව ආවේ. ඉතින් දැන් ආහාර ප්‍රත්‍යයෙන් මේ ඇහැට බෙහෙත් දීලා එතකොට කන්න දීලා මේ ඇහැ පණ ඇතුව තියන් ඉන්නවා. අන්නේ හේතු ටිකක් ඉඳලා තමයි ආලෝකයේ තියෙනවා බාහිර මේ රූපයක් පච්චුප්පන්නේ යෙදුනහම පච්චුප්පන්න විඥානයක් හට ගන්නවා. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා ජාතන් රූපං යම් රූපයක් මේ සමුදය වුණා නම් ජාතන් කියලා කියන්නේ සමුදය වුණා නම් පච්චුප්පන්න යෙදීමක් තුල හේතු ලං කරලා දීලා අර උදාහරණෙම ගන්න. ඒ කියන්නේ දැන් කලින් නොතෙබිච්ච දුමක්. දැන් කලින් දුමක් නැහැ. නමුත් අපි දුමට අවශ්‍ය දර කෝටුයි, ගින්දරයි, ඒ අදාළ වාතයයි තියෙනවා නම් කලින් නොතෙබිච්ච දුමක්. දැන් අවුට්පුට් එක කලින් තිබිච්චම නැති එකක්. හේතු ටිකත් වෙනමම දෙයක්. ඒ කියන්නේ අපිට හම්බෙන ප්‍රතිඵලයේ වෙනමම අවුට්පුට් එකක්. හේතු ඵලයට අදාළම නැති වෙනමම විකාර ස්වරූපයක්. ඒ කියන්නේ මේ ධර්මතා ධාතු වෙනම විකාර ප්‍රතිඵල ඇති කරන්නේ. තියෙන එකක් නෙමෙයි, තිබුණ එකකුත් නෙමෙයි. හේතු වලින් හටගන්නා ඵලය හේතුවට අයිති නෑ. වෙනමම ඵලයක් එන්නේ. හැබැයි ඒ ඵලය ඊළඟ ඵලයට හේතුවක් වෙනවා. ඒක හේතුඵල ධර්මතාවයක් යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඉටිපන්දම් පොලිමක් තියෙනවා වම් අත පැත්තේ තියෙන ඉටිපන්දම දකුණු අත පැත්තේ තියෙන ඉටිපන්දම පත්තු කරලා වම් අතේ එක නිවනවා. හැමතිස්සෙම දකුණේ තියෙන එක පත්තු කරලා තමයි වම එක නිවන්නේ. ඉතින් අපි පත්තු කරන්නේ නැතුව නිවා ගත්තා නම් දැල්ල කොහෙටද ගියේ ඉටිපන්දමේ ගින්දර කොහෙටද ගියේ කියලා අපිට හොයාගන්න වෙන්නේ නැහැ. ඒ හේතුව ඊළඟ ප්‍රතිඵලය සඳහා ලං කරලා නැහැ. ඒතර අපේ භව ඊළඟ ප්‍රතිසන්දි චුතිසිතය ප්‍රතිසන්දියක් කරා ගෙනියන්නෙත් ওই විදිහට. අපි ඉස්සල්ලාම දැක්ම. ඒ කියන්නේ අපිට කරන්න දෙයක් කියලා තියෙන්නේ දැක්මට පස්සේ. අපි මෙන්න මේ අවිද්‍යාව සහගතව සිද්ධ වෙන මෝඩකම, බොරුව, අඥානකම, දුක්ඛේ අඥානං කියලා කියන්නේ මේ හැදිනොත් හැදෙන්නේ පටිච්ච සමුප්පන්නව අවසාන ප්‍රතිඵලයේ පටිච්චසම්පාදයෙන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදාන පත්‍ය බහෝ භව පත්‍ය ජාති. ගතමංච භික්කවේ ජාති, ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ. ආයතනනම් පටිලාභෝ. එහෙනම් උපදිනවා කියලා උපදිනවා නම් උපදින්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් ලැබෙනවා නම් ලැබෙනවා කියලා ලැබෙන්නේ මොකද්ද? ආයතන. එතකොට ආයතනයක් ස්පර්ශ සිද්ධ වෙලා ආයතනයක් හැදෙන අවස්ථාවේදී තමයි අපිට අපි ඉන්නවා කියලා දැනෙන්න ඕනේ. විඥානයක් හිතක් තියෙන වෙලාවේ නැතුව අපි ඉන්නවා කියලා ගන්න බෑනේ සංකල්පීය වශයෙන් හරි. බුදුරජාණන් වහන්සේ කියනවා ජාතන් රූපං ස්වභාවේන ශුඤ්ඤං. එහෙනම් මේ රූපයක් සමුදය වෙනවා නම් ඒක එන්නෙම නිරෝධ වෙන්න. ස්වභාවයෙන්ම ශුඤ්ඤ වෙන්න එන්නේ. ස්වභාවේන ශුඤ්ඤං. හැබැයි දැන් ඉතල අහපු ප්‍රශ්නෙට මට එච්චර විස්තර කරන්න උනේ මේක තාමත් ගැඹුරට ගියේ නෑ. නමුත් මෙතනදි මං පෙන්නන්නම් ස්වභාවේන කියන එක තුලදී නිරුක්තිය බුදුරජාණන් වහන්සේ ආකාර තුනකට පෙන්නනවා. හරිද? ස්වභාවය කියන එක ආකාර තුනකින් පෙන්වනවා. ස්වයන් භාවෝ, සතෝ භාවෝ, සකෝ භාවෝ කියලා. ඒ කියන්නේ ස්වභාවය කියන එක බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනකට නිරුක්ති බෙදලා පෙන්නනවා. කොහොමද ඒකේ හරිමාර්ථය
සොයන් භාවය, සතෝ භාවය, සකෝ භාවය. සොයන් භාවය කියලා කියන්නේ මොකද්ද? රූපය තමා විසින්ම තමාව උපද්දවා ගත්තා. ඒක නයිදං අත්ත කතම් බිම්බං නයිදං පරකටං අකං. අන්නේ ඒ හේතුඵල න්‍යාම ධර්මයේ දැම්මට පස්සේ තමා විසින්ම මේක රූපය ඇති කරගත්තා කියන එකෙන් ශුන්‍යයි. ඔන්න බලන්න. ජාතන් රූපං ස්වභාවේන ශුන්‍යං කියනකොට කොහොමද ශුන්‍ය වෙන්නේ කියලා තව ආකාර තුනකට බුදුරජාණන්සේ බෙදලා විවරණය කරලා පෙන්නනවා. ජාතන් රූපං ස්වභාවේන කියනකොට ස්වයන් භාවයෙන් ශුන්‍යයි. තමා විසින්ම මේක උපදවා ගත්තා රූපය කියන එක ශුන්‍යයි. මොකද හේතු නිසා හටගත්තේ. එතකොට ඊළඟට තියෙනවා සතෝ භාවෝ. සන්තෝ කියන එක තමයි ඔය සතෝ කියලා කියලා තියෙන්නේ. ඒකට සන් කියන එක ඔය තියෙන්නේ මේ ආත්මීය භාවය කියන එක අත්ත් ලක්ෂණය කියන එක. ඒ කියන්නේ කලිනුත් මේ විඥානයක් එක දිගට ආවා, කලිනුත් රූපයක් ආවා. ඒ රූපෙම තමයි පොඩි කාලේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මැරිලා යන්නෙත් මගේ හිත තව තැනකට යනවා, රත්ෙන් අත්තට වහන කුරුල්ලා වගේ කියලා ආත්මීය සංකල්පයකින් මේක ශුන්‍යයි. ස්වයන් භාවයෙන්ුත් ශුන්‍යයි. තමා විසින්ම මේක හට ගන්නවා කියන එක රූපය ශුන්‍යයි. රූපය ආත්මීය භාවයකින් ආවා, දැනුත් ඉන්නවා මගේ රූපය, මේ රූපය තුල මම ඉන්නවා කියන දෙසතක් අර සක්කාය දිට්ඨියට අවශ්‍ය වෙන 20 ආකාර සක්කාය දිට්ඨියම මෙතන කතා වෙනව. ඒ කියන්නේ මම කිව්වේ මේ පද හතර තුල මුළු ධර්ම ස්කන්ධයම උන්වහන්සේ කැටි කරන්න තරම් හිතා ගන්න බැරි බුද්ධ ඥානයක් බලයක් තියෙනවා. වචනයක පවා. එතකොට දැන් හිතන්නකෝ රූපය තුල මම ඉන්නවා. මම තුල රූපය තියෙනවා. මම රූපයෙන් හැදිලා රූපේ මගෙන් හැදිලා. වේදනාව තුල මම ඉන්නවා. මම තුල වේදනාව තියෙනවා. මම වේදනාවෙන් හැදිලා වේදනාව මගින් හැදිලා. ඔන්න ඔය 20 ආකාරයකට අපි ගන්නනේ සක්කාය දිට්ඨිය. මේ කියන පද හතර හරියට අවබෝධ කරා නම් තේරුම් ගත්තා නම් 20 ආකාර සක්කාය දිට්ඨිය කුඩු වෙනවා. ඒ කියන්නේ කෙනා එතනම සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ මේ පද හතර තුර බුදුරජාණන් වහන්සේ බුද්ධ ශක්තිය, ධම්ම ශක්තිය, ඒ සංඝයා වහන්සේලා බිහි කරන සෝවිසි අසංඛ්‍යාත සත්‍යෝ බිහි කරන ඒ ශක්තිය ගබඩා කරලා තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්න බැරි කම හින්දා වැහිලා තියෙනවා. පැහැදිලි නේද? කියන්නේ සෝතාපන්න වෙන්න පුළුවන් මේ පද හතර විවරණය කරගත්තා නම්. මේක හරියට විවරණය කරගත්තොත් එහෙම මේ මුළු ලෝක සම්මතයේ ලෝකේ තියෙන හැම දෙෙම රාගයක් මොකටද, දේශයක් මොකටද, මේ ධර්මතාවනේ තියෙන්නේ, මේක ශුන්‍ය වෙලාම ඉන්නේ. මේ ඇවිල්ලා භූත පෙන්නලා යන එකකට මොකටද අපි අහුවෙන්නේ? තවත් මේකේ ආදීනව කොච්චරද කියලා තේරුම් ගත්තට පස්සේ සකදාගාමී වෙනවා. තේරෙනවද? ඊට පස්සේ මේ කාමරාග පටික දෙකම අතහැරලා මම අඩුම ගානේ මේ දැන් ලැබිච්ච පච්චුප්පන්න භවය ආයේ ඉස්සරහට නව කර්ම සකස් නොකරන තැනටම මම පත් කරන්න නම් එහෙනම් මේ සංකත ලෝකයේ අතහැරලා මම එහෙනම් නිර්වාණයට කැමති වෙන්න ඕනේ කියලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සන්තෝ තන්නක්කයෝ නිරෝධෝ නිබ්බානෝ කියලා අන්තිමට අනාගාමී කෙනෙක් මට්ටමටම හිතන්න පුරුදු වෙනවා නිවනට කැමැත්ත තණ්හාවෙන් තණ්හාව නසනවා. ඇයි ලෝකයට තණ්හාව නැති කියලා නිවනට තණ්හාව ඇති කරගන්නවා. අර විඥානය කියන්නේ වඳුරෙක් වගේ. විඥාණයට ඕනේ ආහාර. එකක් අතහැරලා තමයි එකක් අල්ලගන්නේ. එහෙනම් විඥානයේ එක්ක හටගන්නේ නැහැ නිකන් චිත්ත එක්ක චෛතසික වෙනවා. චෛතසික ස්වභාවයක් තමයි තණ්හාව කියන්නේ. තණ්හාව විසෙන් විස නසන්න පාවිච්චි කරනවා. සංසාරයට තියෙන අකමැත්ත හරවනවා නිවනට තියෙන කැමැත්තට. එහෙනම් මෙතනින් අනාගාමී වෙලා කෙනෙකුට රහත් භාවයට පවා යන්න පුළුවන් මේ පද හතරෙන්. තේරෙනවද? මම මේක මේ ගාතාවක් පද හතරක් විස්තර කරුවේ හැම ධර්ම ස්කන්ධයේ දින හැම පදයකම හැම ගාතාවකම හැම විග්‍රහයකම හැම සූත්‍රයකම බුදුරජාණන් වහන්සේගේ අරහත් භාවය දක්වාම කැටි වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා 82000ක් බුදුරජාණන් වහන්සේගේ ඒවා තියෙනවා. ශ්‍රාවක භාෂිතයේ 2000ක් තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ පළවෙනි ධර්ම සංගායනාවේදී ප්‍රකාශ කරේ බුදුරජාණන් වහන්සේගෙන් අහගත්තු සූත්‍ර දේශනා 82000යි ශ්‍රාවකයන්ගෙන් ඔය සාරිපුත්ත කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ අය අඤ්ඤා නිද්දේශ ප්‍රශ්න උත්තර වශයෙන් ඒවා විවරණය කරපු විභංග ප්‍රකරණය සත්තු ප්‍රකරණීය දේශනා සත්‍ය විභංගය වගේ දේශනා ගොඩාක් ඒ ශ්‍රාවකයෝ විග්‍රහ කරපුවා. එහෙන් කවදා හරි මේ ධර්මය වැහිලා ගියොත් එහෙම මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම නැංගුරුමක් වගේ ගහලා තියෙනවා. ප්‍රඥාවන්තයෙක් හොයාගෙන ආවොත් බුද්ධ පරියත්තියට බුද්ධ ප්‍රතිපත්තියට දාලා බැලුවට පස්සේ අනිත් සේරම මතවාද බැහැර කරන්න පුළුවන් ප්‍රඥාවක් එයා තුලින් මතුවෙනවා. ඒක බුද්ධ බලය. ඒක ධම්ම බලය. ඒක සංඝ බලයයි. මහරහතන් වහන්සේලාගේ සංඝ බලය එතන තියෙන්නේ. අන්න ඒ විදිහට නැංගුරම් ගහලා තිබ්බේක. එතකොට කිසිම කෙනෙකුට මේ ත්‍රිපිටකය බැහැර කරන්නත් බෑ. දෙපිටකයක් තියෙනවා කියන්නත් බෑ. එක පිටකයක් නැහැ කියන්නත් බෑ. එක පිටකයේ දෙපිටකයේ කියලා නෙමෙයි ත්‍රිපිටකය කියලා තමයි එදා ඉඳලම අපි